Akhirnya kailangan din ko. Ito tanda ko. Anne akkalaayනවා. Anne දුවනවා. අම්මා කියවනේ දෝ කැලෑවල නිංගන්න එපා කියලා. ඉන්නකො මං අද ගෙදර ගිහින් අම්මට කියන්නම් ඔයාලට. ගාම්බන් සින්දුවක් මචං කියපන් බෑන මං කියන්නද හිටපන් හරි ඇයි බඹරෝ පෙම්මල තෑරලා ඔබ යන්නේ වෙනමල් සොයලා ඔබ යන්නේ වෙනමල් සොයලා ඇයි බඹරෝ සේතෝ පෙම්මල තෑරලා සේතෝ අපි දැන් යන්නේ නේද බා රාය ගෙනත් එනනේ මෙහෙමයි බා අපි කන බොන තමයි ඒ වුණාට අපි ගෙදර උන්දලා ගැනත් බා හිතන්න එපා උනුත් කණ්ඩ බොන්න ඕනේ හරි එහෙනම් සයින්ස් උඹ කියන දේක් තමයි ඈ යනවා හරි හරි හැබැයි මේ හෙට ආයි සෙට් වෙනවා හරි එන යම යම ගාම්බෙන් ගොඩේරන උරුකේ වැඩෙන් නැති යමද අරුමේ शोभा සංසාරේ අරුමේ शोभा සංසාරේ උරුකේ දිරන ඔව් කොහෙද බයි යමයි ඔයා මට සෙල්ලම් කරන්න කතා කරේවත් නෑ නේද? මං වත් එක්ක තරහයි. මං ඔයාලා ගෙදර බැලුවා. මං හිතුවා නේද කියලා. දැන් ඔයා ආවනේ අපි දැන් සෙල්ලම් කරමු. මේ විහිළි නංගිත් ඇවිල්ලා තියෙන්නේ. දෙන්නගේ සෙල්ලම නම් දැන් හොඳටම වැඩි හරිද? අක්කේ මං අම්මට කියන්නද අක්කගේ පාරේ සෙල්ලම? ඔයාට පිස්සුද චූට් අම්මට ඇහුනොත් ඉවරයි. ඇහුනොත් නෙවෙයි ලොකු පුතේ මං ඔයාට කියන්නමයි හිටියේ. කපිල පුතා අපිට උදව් කරා තමයි. ඒ දරුවා ගුණයහපත් ළමෙක්. ඒත් පුතේ ග්‍රාමසේවක මහත්තයා කීවා මාතින් ඔය පළහිලව්ව නවත්තන්න කියන්න කියලා. අපි අතර එහෙම දෙයක් නෑ අම්මේ. නැත්තේ නෑ අම්මේ. ඒ අය අක්කට පාරේ කතා කරනවා. පොඩි දුව කටවා ගන්න. ලොකු මිනිස්සුන්ගේ කතාවට කට දෙනවා. නග පන්තියන්න වගේ නෑ මම මේ පොලේ බඩුයි කොනන්න යනවා. අපි ජෝක් ටිකට ගන්නවනේ. අපේ මුදලාලි ඔය බං ගෙඩියන් දෙන්නේ. මේ නංගි. මොනවද නංගි ඕනේ? අයියේ මාරි බිස්කට් එකක් දෙනවද? අයියේ පොතට දාගන්නවද? හැමදාම පොතට තමයි නේද? මේ කඩේ ඉතින් පිටට දෙන්න දාගෙන කඩ යන්නේ. නේද ගන්න. අනේ අයියේ බොරුවට උදෙම කෑ ගහන්න එපා. අපේ තාත්තා අවසරයේදී සල්ලි දෙයි.
අනේ ඌ දෙන්න සල්ලි. උට බොන්න නම් සල්ලි තියෙනවා. කමන්නේ නැව කරා යන්නකෝ. බො මොකද උතන කරන්නේ? කවුරුද ලාලි? අයියර නංගිට බැන්නේ. මගේ කුඩු අර පාගන්න තම කරන්නේ වැඩක් කරනවා මේ කඩේ තියෙන. එහෙනම් ඕම මම යනවා. මොකද බං? මොනවද වැහැටි කල්පනා කරන්නේ? අදවත් රැ වෙන්න කලින් එනවද ඔහෙ? ඒක ඉතින් කියන්න බෑ. වැඩ ඉවරුනලාක තමයි එන්න වෙන්නේ. මොසේ ඉතින් මොනවද කරන්නේ හැමදාම හවසට ඉතින් ওই සල්ලි ටික ඉවර කරගෙන එන එකනේ වෙන්නේ. මේ කෙල්ලන්ට යන කඩදසාව ගැන හිතනවද? ඒ කිලා දෙන්න ඉගෙනගෙන රස්සාවක් කරලා හම්බ කරගනී බං. ඔව් ඉතින්. උන් දෙන්න දීගක යනකොට කඩමලු ටික තමයි උන්ට ඉතින් බැඳලා දෙන්න වෙන්නේ. අම්මගෙන් අප්පගෙන් කියලා ඉතින් මොනව තියනවා කියලාද? එහෙමට කියලා ඉතිරි කරගන්න තරම් සල්ලියක් මට හම්බ වෙන්නේ නෑනේ බං. ඔන්න ඔය තියෙන විදිහට කාලා ඇඳලා හිටපල්ලා. මුසෙයි මා ඉතින් ඉඳලා මැරිලා ගියාම මේ කෙල්ල දෙන්නට යන කවදසාව මොකද්ද? අද මොකද මේ තම්සේ මාත් එක්ක හොඳින් කතා කරන්නේ? බැන්න කියලා ඉතින් තමසේ හැදෙන මිනිස්සෙක්ද? හරි බං. මම යනවා. පරිස්සමෙන් හිටා.